හලෝ කොහොමද ඔයාලට ඕගොල්ලෝ හැමෝම හොඳින් ඇති කියලා මං හිතනවා. ඉතින් එහෙනම් ඔන්න අදත් මගේ Life in Germany YouTube channel එකට වැදගත් වෙන වීඩියෝ එකක් අරගෙන මං ආවා. ඉතින් මේ වීඩියෝ එක ජර්මනියට එන්න බලාපොරොත්තු වෙන ඉන්න අයට වගේම දැනට ජර්මනියේ රැකියාවක් එහෙම නැත්නම් මේ වගේ වෘත්තීය පුහුණුවක් කරන්න බලාපොරොත්තු වෙන කෙනෙකුට මේ වීඩියෝ එක ගොඩාක් වැදගත් වෙයි. ඉතින් ගොඩක් අය දැනට මේ ගැන දන්න අයත් ඉන්නවා. ඒ වගේම නොදන්න අයත් ඉන්නවා. ඉතින් මම හිතනවා මේ හැමෝටම මේක ප්‍රයෝජනවත් වෙයි කියලා. ඉතින් එහෙනම් මම මුලින් ඉඳන්ම පටන් ගන්නම් මේ Ausbildung ගැන කියන්න. ඉතින් ජර්මනියට එන්න තියෙන වීසා කැටගරි වලින් එකක් තමයි මේ Ausbildung වීසා කියන්නේ. ඉතින් Ausbildung එකක් කියන්නේ වෘත්තීය පුහුණුවක්. ඉතින් ඒ වෘත්තීය පුහුණුවට අපිට ජර්මනියට එන්න පුළුවන්. මේක විවිධ රැකියා, ඒ කියන්නේ විවිධ ක්ෂේත්‍රවලට අදාළව තියෙනවා. උදාහරණ විදිහට ටුවරිසම් වල, ඊට අමතරව නර්සින් වල, ඊට අමතරව කාර්මික ක්ෂේත්‍රවල, ඒ වගේම අත්වැඩ නිර්මාණ ක්ෂේත්‍රවල, ඒ වගේ ගොඩාක් ඒ වගේ තියෙනවා. ඉතින් ඊට අමතරව මොන්ටිසෝරි වල ගුරුවරු විදිහට ඒ වගේ ගොඩාක් වෘත්තීය වලට මෙන්න මේ වෘත්තීයම ට්‍රේනින් එක තියෙනවා. ඉතින් ගොඩාක් අය හිතන්නේ එකම, ඒ කියන්නේ පුංචි ප්‍රමාණයක් තමයි මේ ක්ෂේත්‍ර ගැන දන්නේ. ඉතින් අපි නොදන්න ක්ෂේත්‍ර ගොඩක මේ වගේ වෘත්තීය පුහුණු අවස්ථා අපිට ලබා ගන්න පුළුවන්. ඉතින් මේ වෘත්තීය පුහුණු අවස්ථාවක් එහෙම නැත්නම් මේ Ausbildung එකක් කොච්චර කාලයක් යනවද කියලා අපි බලමු. මේක අවුරුදු 2 ඉඳලා අවුරුදු 3 හෝ 3.5 දක්වා කාලයක් ගත වෙන්න පුළුවන්. ඉතින් ඒක තීරණය වෙන්නේ ඔයා රැකියා ක්ෂේත්‍රය තෝරගන්න ආකාරය අනුව. ඉතින් එක එක ක්ෂේත්‍රයට අනුව ඒ ක්ෂේත්‍රයේ මේ වෘත්තීය පුහුණුව ලබා දෙන කාලය වෙනස් වෙනවා. ඉතින් අවුරුදු 2 අවම ඒ වගේම උපරිම අවුරුදු 3 හෝ 3.5 යනකම් තියෙනවා. ඒක ඔයාගේ ක්ෂේත්‍රයට අනුව තමයි තීරණය වෙන්නේ. ඉතින් මොනවාද මේ Ausbildung එකකට ඕන වෙන සුදුසුකම්? ඉතින් සුදුසුකම් විදිහට අපිට තියෙන්නේ ප්‍රධාන වශයෙන්ම භාෂා හැකියාව. ඉතින් ජර්මන් භාෂාව අඩුම තරමේ B1 level එකවත් කම්ප්ලීට් කරලා තියෙන්න ඕනේ. ඉතින් B1 level එකටත් ගොඩාක් අමාරුයි මේ Ausbildung එකක් හොයාගන්න. ඉතින් B2, C1, C2 අන්න ඒ වගේ levels වලට යනකම් ඔයාලට භාෂාව පුළුවන් වෙන්න ඕනේ. ඉතින් එහෙම නැතුව A1, A2 වලට ඇත්තටම Ausbildung එකක් හොයාගන්න බැහැ. ඉතින් ඒක නිසා ඔයාට අනිවාර්යෙන් ලිවීමේ හැකියාව, කතා කිරීමේ හැකියාව හැමදේම මේ Ausbildung එකට, ඒ කියන්නේ C1 level, B1 level එකේ ඉඳන් C1 level එකට දක්වාවත් අඩුම තියෙන්න ඕනේ. එහෙම නැතුව ඇත්තටම Ausbildung එකක් කරන්න අමාරුයි. ඒ වගේම තමයි ඔයාට භාෂා දැනුම නැතුව මේක කරන්න ගොඩාක් අමාරුයි. ඒකට හේතුව ඔයා මේක කරන්නේ කියන්නේ පැට්‍රිකල් එකයි තියරි එකයි දෙකම එකට යන්නේ මේ වෘත්තීයමය පුහුණුවල. ඉතින් ඉස්කෝලේ යන්නත් ඕනේ, ඒ වගේම අදාළ රැකියාවේ නිරත වෙන්නත් ඕනේ. ඉතින් ඔයා කරන රැකියාවට අදාළ තොරතුරු, ඒ කියන්නේ තියරි පාර්ට් එක ඔයා ඉස්කෝලෙන් ඉගෙන ගන්නවා. ඊට අමතරව පැට්‍රිකල් පාර්ට් එක ඔයාට ඔයා රැකියාව කරන ස්ථානයෙන් ලබා ගන්න පුළුවන්. ඉතින් මේකට ඩුවල් Ausbildung කියලා තමයි ගොඩක් දෙනා කියන්නේ. එතකොට ඔයාට පුළුවන් ඔයා තෝරගන්න රැකියාවට අනුව ඒ සමහර ආයතන තියෙනවා. ඒ ආයතනෙම ඔයාට යන්න වෘත්තීය පුහුණු පාසලක් තෝරලා දෙනවා. ඉතින් ඒ කියන්නේ ඒ ආයතනය සමගාමීව තියෙන වෘත්තීය පුහුණු පාසලක්. එතකොට ඔයා ඒ ආයතනෙට ඇප්ලිකේෂන් එක දාලා, ඒ කියන්නේ ඔයාව ඒ ආයතනයේ අදාළ පුහුණුවට තෝරගත්තෙන් පස්සේ ඒ ආයතනය විසින්ම තමයි ඔයාට පාසලක් හොයලා දෙන්නේ. සමහර මේ පුහුණු වීම් තියෙනවා. ඒවා තියෙන්නේ ඔයා ආයතනයත් හොයා ගන්න ඕනේ. ඊට අමතරව ඔයාට පාසලකුත් ඔයා හොයා ගන්න ඕනේ තනිවම. ඉතින් ඒක සමහර ප්‍රාන්තවලින් ප්‍රාන්තවලට ජර්මනියේ වෙනස් වෙනවා. ඉතින් කොහොමද බලමු මේ අපි ඉගෙන ගන්න ගමන් ඉස්කෝලේ යන ගමන් මේ රැකියාව නිරත වීම සිද්ධ කරන්න කියලා. ඉතින් මුලින්ම ඔයාට මේ ට්‍රේනින් එක පටන් ගත්තාම
සමහර විට සතියට දවස් දෙකක් ඉස්කෝලේ යන්න වෙනවා. සතියට දවස් 3ක් වැඩට යන්න වෙනවා. එහෙමත් නැත්නම් සතියක් ඉස්කෝලේ සතියක් වැඩ අන්න ඒ විදිහට. එහෙමත් නැත්නම් මාස 3ක් එක දිගට ඉස්කෝලේ යන්න වෙනවා. එහෙමත් නැත්නම් ඊට අමතරව ඊළඟ මාස 3 වැඩට යන්න වෙනවා. ඒ විදිහට මාරුවෙන් මාරුවට යන අවස්ථාත් තියෙනවා. ඒකත් ජර්මනියේ ප්‍රාන්තෙන් ප්‍රාන්තයට වෙනස්. ඉතින් මම ඉන්න පැත්තේ, ඒ කියන්නේ මම ඉන්න කොල්න් වල ඉතින් මෙහි ගොඩාක් ඉස්කෝලවල තියෙන්නේ සතියට දවස් 2ක් ඉස්කෝලේ යන්න ඕනේ ඉගෙන ගන්න. සතියට දවස් 3ක් මේ ඔෆිස් එකට, ඒ කියන්නේ අදාළ ආයතනයට ගිහිල්ලා වැඩ කරන්න ඕනේ. ඒ විදිහට තමයි යන්නේ. ඉතින් මේ කාලය තුලදී ඔයාගේ රැකියාවට අදාළ සියලුම තියරි දැනුම ඔයා ඉස්කෝලෙන් ඔයාට ලැබෙනවා. ඊට අමතරව ප්‍රැක්ටිකල් දැනුම තමයි ඔෆිස් එකෙන් ලැබෙන්නේ. ඉතින් එතකොට මේ දැනුම ඔයාට මේ දේවල් තේරුම් ගන්න නම්, මේ දේවල් ඉගෙන ගන්න නම් අනිවාර්යයෙන්ම ජර්මන් භාෂාව පුළුවන් වෙන්න ඕනේ. එහෙම නැති වුණොත් ඔයා ලොකු අමාරුවක වැටෙනවා. මොකද ඉස්කෝලේදී හෝ ආයතනයේදී ඔයාට භාෂාව පුහුණු වීමක් සිද්ධ කරන්නේ නැහැ. ඒ කියන්නේ ඒගොල්ලෝ ලැන්ග්වේජ් එකට අදාළ දැනුම දෙන්නේ නැහැ. ඒගොල්ලෝ දෙන්නේ මේ රැකියාවට අදාළ දැනුම තමයි. ඉතින් ඉස්කෝලේදී ඔයාට එක එක්සෑම් තියෙනවා, ප්‍රසන්ටේෂන් තියෙනවා, ඒ වගේම ටෙස්ට් තියෙනවා. ඉතින් ඒ හැම එකක්ම ඔයා පාස් වෙන්න ඕනේ. ඉතින් මෙහි ලකුණු දෙන්නේ 1 ඉඳන් 6 දක්වා. ඒ කියන්නේ 1 කියලා සඳහන් කරන්නේ ඒ සාමාර්ථය. ඒ විදිහට තමයි 6 වෙන්නේ ෆේල් කියන එක. ඉතින් එතකොට ඔයා අවම වශයෙන් 4වත් ගන්න ඕනේ. 4 කියන්නේ සාමාන්‍ය සමත් මට්ටම. ඒ කියන්නේ ඒ සීමාවේ නැති වුණොත් ඔයාට අවුස්බිල්ඩුම් එක දිගටම කරගෙන යන්න බෑ. මොකද ඉස්කෝලෙන් දැනුම් දෙනවා ඔයාගේ ලකුණු සීමාවල් අඩුයි නම් අදාළ ආයතනයට. එතකොට ඒ ආයතනයෙන් තේරුම් ගන්න ඔයාට මේක කරන් යන්න බෑ කියලා. එහෙම වුණොත් ඔයාට දිගටම මේ අවුස්බිල්ඩුම් එක කරගෙන යන්න අමාරුයි. ඉතින් මේ අවුස්බිල්ඩුම් එකකදී ඔයාට පරිවාස කාලයක් තියෙනවා. ඒ කියන්නේ උපරිම පරිවාස කාලය මාස 4ක් දක්වා යන්නේ. ඊට අමතරව මාස සමහර ඒ ආයතනය අනුව ඒක ආයතනය තමයි තීරණය කරන්නේ. ඉතින් ඔයා වැඩ කරන්න ඕනේ කාලය කොච්චරක්ද? ඒ කියන්නේ සතියට පැය කීයක් වැඩ කරන්න ඕනේද? දවසට පැය කීයක් වැඩ කරන්න ඕනේද කියන එක තීරණය කරන්නේ ඔයාගේ ආයතනය තමයි. ඉතින් ඒ වගේම මේක ගොඩක් දුරට ආයතනය සහ පාසල යන දෙකම එකතු වෙලා තමයි මේ වෘත්තීය පුහුණුව ලබා දෙන්නේ. ඉතින් ඒක නිසා ඔයාගේ පාසලේ අධ්‍යාපන කටයුතු වගේම රැකියාවේ, කියන්නේ ආයතනයේ රැකියාවේ ඒ කටයුතුත් ගොඩාක් වැදගත් වෙනවා. ඔයා ඒ දෙකම සමබරව කරගෙන යන්න ඕනේ. ඉතින් ඔයාට පාඩම් කරන්න හම්බ වෙන්නේ මේ සෙනසුරාදා ඉරිදා කියන පුංචි කාලේ තමයි. ඒක නිසා තමයි මම කිව්වේ මුලින්ම භාෂාව කියන එක ගොඩාක්ම වැදගත් කියලා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අවුස්බිල්ඩුම් එකක් කියන්නේ. ඉතින් මම දැන් කොච්චර කාලයක් යනවද? එතකොට මොකද්ද මේ කියන්නේ කියලා කිව්වා. මොකද්ද අවුස්බිල්ඩුම් එකක් කියන්නේ කියලා. ඉතින් එහෙනම් මම දැන් කියන්නම් කොහොමද මේ අවුස්බිල්ඩුම් එකට අපි ගියහම අපිට ගෙවන ගාණ කියලා. ඒකත් ඇත්තටම තීරණය වෙන්නේ ඔයාගේ රැකියාවට අනුව. ඔයා රැකියාව කරන ක්ෂේත්‍රයට අනුව. ඒක සාමාන්‍යයි. ඉතින් ඔයා රැකියාව කරන ක්ෂේත්‍රය කියන්නේ මම උදාහරණයක් විදිහට කිව්වොත් අවම වැටුප මාසෙට යුරෝ 700යි කියලා ගත්තොත් ඒක පළවෙනි අවුරුද්ද යුරෝ 700යි, දෙවෙනි අවුරුද්ද යුරෝ 800යි, තුන්වෙනි අවුරුද්ද 900යි. අන්න ඒ විදිහට අවුරුද්දෙන් අවුරුද්ද පුංචි වැඩිවීමක් වෙනවා. ඉතින් මේ ට්‍රේනින් කාලයේදී ඔයාට ලොකු පඩියක් ලැබෙන්නේ නැහැ. මොකද ආයතනය විසින් ඔයාව පුහුණු කිරීමක් තමයි කරන්නේ. ඒක නිසා මේ කාලයේදී ඔයාට ලොකු පඩියක් බලාපොරොත්තු වෙන්න බැහැ. ඔයාට ලැබෙන මුළු, ඒ කියන්නේ ඔයාට උදාහරණයක් විදිහට මම මුලින් ගත්ත ගාණ යුරෝ 700ක් පළවෙනි අවුරුද්දේ ගෙවනවා කියලා තිබුණත්, ඒ කියන්නේ මාසයකට 700 ගානේ ඔයාට සම්පූර්ණ මුදල ලැබෙන්නේ නැහැ. ඒකට හේතුව ජර්මනියේ හැම මිනිසෙක්ම, ඒ කියන්නේ හැම පුද්ගලයෙක්ම රක්ෂණයක් දාන්න ඕනේ. ඉතින් ඒ රක්ෂණයට කොටසක් ඔයාට රැකියාව දුන්න ආයතනයෙන් ගෙවනවා. එතකොට ඒක ඉතුරු කොටස ඔයා ගෙවන්න ඕනේ. කියන්නේ දෙපැත්තෙන්ම සමබරව
ගාණ ගෙවන්න ඕනේ. ඉතින් ඒ රක්ෂණාවරණ වලට කැපිලා ඔයාට එන්නේ යුරෝ 700ක් වගේ ගාණකින් නම් සමහර විට යුරෝ 540ක් 530ක් වගේ පුංචි ගාණක් තමයි අතට එන්නේ. ඉතින් එහෙම වුණාම ඔයාට ඒවා කෑම බීම වලට ඔයාගේ පෞද්ගලික වියදම් වලට නවාතැන් වලට වෙන් කරගන්න වෙනවා. එතකොට හැබැයි මේ මම 700යි කියලා ගත්තේ උදාහරණයක් විදිහට. ඒ කියන්නේ අවම වශයෙන් මේ කාලෙදී යුරෝ 800ක් වගේ තමයි මාසික වැටුප පළවෙනි අවුරුද්දේ ලැබෙන්නේ මම දන්න විදිහට. ඒක තීරණය වෙන්නේ රැකියාව මම කියපු විදිහට. ඉතින් ඔයා තෝරගන්න ක්ෂේත්‍රය අනුව රැකියාව ඒ කියන්නේ ඒකේ පඩිය වෙනස් වෙනවා. කොහොම වුණත් ඔයාට පළවෙනි අවුරුද්දේ සඳහන් කරලා තියෙන සම්පූර්ණ ගාණ දාලා තිබුණට ඒක ඔයාට ලැබෙන අර කොටස් වලට කැපිලා ලැබෙන ගාණ නෙමෙයි සම්පූර්ණ ගාණ තමයි ඒගොල්ලෝ සඳහන් කරන්නේ. ඉතින් ඒකෙන් මං කිව්ව විදිහට අර විදිහට රක්ෂණ වලට කැපිලා තමයි ඔයාට මාසෙට ගාණක් එන්නේ. එතකොට මම කියන්නම් මේ අවුස්බිල්ඩුම් වලින් ඔයාට ඒ වගේ ඒවා කරන කාලෙදී නවාතැන් හම්බ වෙනවද කියන එක ගැන. ඇත්තටම හවුස් බිල්ඩින් එකක් කරනකොට නවාතැන් ලබා දෙන්නේ නැහැ නොමිලේ. අපි තනිවම බෝඩිමක් හරි එහෙම නැත්නම් අපිට ඉන්න ෆ්ලැට් එකක් හරි එහෙම අපිට කැමති තැනක් තෝරගන්න හොයාගන්න පුළුවන්. රැකියාව කරන ස්ථානයට ළඟ එහෙමත් නැත්නම් ඔයාගේ පාසලට ළඟ ඒ තමන්ට කැමති විදිහට ඒක හොයාගන්න පුළුවන්. ඒකට ආයතනය මගින් කිසිදු සම්බන්ධ වීමක් සිද්ධ කරන්නේ නැහැ. ඉතින් සමහර අවස්ථා තියෙනවා. ඒ කියන්නේ නිතරම නැහැ. ඒක හරි දුර්ලභයි. ඒ කියන්නේ උදාහරණයක් විදිහට නර්සිං වල මොනවා හරි ක්ෂේත්‍රයට අදාළ හවුස් බිල්ඩින් එකක් වගේ කරනවා නම් සමහර විට ඒ ආයතන විසින් යම්කිසි අඩු මුදලකට ඒ කියන්නේ ජර්මනියේ ගොඩාක් මේ කාමරයක් හොයාගන්නකොට ඒකට ගෙවන්න ඕන මුදල වැඩි. ඉතින් ඒකට ඊට වඩා ඒ සාමාන්‍ය මුදලට වඩා පුංචි මුදලක් අඩුවෙන් ඒ ආයතන විසින් නේවාසිකාගාර සපයනවා. හැබැයි ඒක ස්ථිර නැහැ. කියන්නේ අපිට අනිවාර්යෙන් එහෙම දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ. අපි තනිවම මේ දේවල් හොයාගන්න ඕනේ. ඉතින් අවම වශයෙන් යූරෝ 300ට වැඩිය තමයි සාමාන්‍ය මාසෙක ගාණ වෙන්නේ පුංචි කාමරයක් විතරයි. ඒ කියන්නේ සාමාන්‍ය බෝඩිමක කාමරයක් වගේ. ඉතින් ඒක ඔයාට තනිවම හොයාගන්න වෙනවා. ඊට අමතරව ඔයාගේ කෑම බීම වලට ඒ වගේ දේවල් වලටත් ඔයාට මේ ලැබෙන ගාණෙම තමයි වියදම් කරගන්න වෙන්නේ. ඉතින් ඒ විදිහට තමයි මේ මාසික වැටුප තීරණය වෙන්නේ. ඔයාට ලැබෙන මාසික වැටුප සහ නේවාසික පහසුකම්. ඒ කියන්නේ ඔයාගේ නවාතැන් පහසුකම්. ඉතින් එතකොට තවත් වැදගත් කාරණයක් තමයි මේ හවුස් බිල්ඩින් එකක් කරපුවාම ජොබ් එකක් තියෙනවද කියන එක. ඇත්තටම ජොබ් තියෙනවා. ඒ කියන්නේ ඔයා හවුස් බිල්ඩින් එක ඉවර වුණාම රැකියා විරහිත කියන්නේ කෙනෙක් වෙන්නේ නැහැ. ඔයා ඒක ඉවර වෙනකොට ඒ කියන්නේ අවුරුදු 3 ඉවර වුණාම ඔයාට එක්සෑම් එකක් තියෙනවා. ඊට අමතරව පාසල මගින් පවත්වන විභාග තමයි තියෙන්නේ. ඒවා ඉවර වෙලා අවුරුදු 3ක් නම් 3 අන්තිමට ප්‍රධාන කියන්නේ මේන් එක්සෑම් එක තියෙනවා. කියන්නේ අවසාන එක්සෑම් එක. ඒකෙන් ඔයා පාස් වෙලා කියන්නේ ඒකත් පාර්ට්ස් දෙකකට තියෙන එකක් තියරි එකක් ස්පීකින් පාර්ට් එක. එතකොට මේ දෙකම ඔයා පාස් වෙන්න ඕනේ. ඉතින් ඒ දෙකම පාස් වුණාම තමයි ඔයා මේ ක්ෂේත්‍රයට සුදුසුයි කියලා ඔයාට සර්ටිෆිකේට් එක හම්බ වෙන්නේ. ඒක නිසා ඔයාගේ එක්සෑම් එක ගොඩාක් වැදගත් වෙනවා. ඒක පාස් වුණෙන් පස්සේ මේ සර්ටිෆිකේට් එක ඔයාට හම්බ වුණාම මේ එක්සෑම් දෙකම පාස් නම් ඔයාට පුළුවන් ඔයා වැඩ කරන ආයතනය කියන්නේ ඔයා පුහුණුව ලබපු ආයතනයේම දිගටම වැඩ කරගෙන යන්න ඒගොල්ලෝ ඔයාව ගන්න කැමති නම්. ඉතින් ගොඩාක් අය එහෙම ගන්නවා. එහෙම ගන්නේ නැති අවස්ථා අඩුයි. ඉතින් ඔයාගේ හැසිරීමත් ඒකට බලාපොරොත්තු වෙනවා. ඒ කාලය තුල ඔයා කොහොමද ආයතනයේ වැඩ කරන්නේ කියන එක මත තමයි ඒගොල්ලෝ ඔයාව ගන්නවද නැද්ද කියන එක තීරණය කරන්නේ. ඉතින් ඔයා හොඳට වැඩ කරගෙන ඔයාගේ ඉස්කෝලේ වැඩත් හොඳට කරන් ඉන්න කෙනෙක් නම් ඔයාට ඒ ආයතනයේම රැකියාව ඉදිරියට ලබා ගන්න පුළුවන්. එතකොට ඔයාට සාමාන්‍ය පුහුණු කෙනෙකුට ගෙවන පඩිය නෙමෙයි සාමාන්‍යයෙන් කියන්නේ ඒ ක්ෂේත්‍රයට අදාළ සාමාන්‍ය සේවකයෙකුගේ වැටුප හම්බ වෙනවා. ඔයා එක්සෑම් එක පාස් වුණ දවසේ පස්සේ ඉඳන් වැඩ කරන පළවෙනි මාසේ ඉඳන් හම්බ වෙනවා.
ඒ වගේම ඔයාට පුළුවන් ඔයා පුහුණුව ලබාගත් ආයතනයේ ඔයාට සෑහීමකට පත් වෙන්නේ නැත්නම් ඔයාට වෙනත් ආයතනයකට යන්න පුළුවන් නම් ඒකත් ඔයාට කියලා අයින් වෙන්න පුළුවන්. ඉතින් එහෙම අයින් වෙලා යනකොටත් ඔයාට ආයතනය මගින් අනිවාර්යෙන් ලිපියක් දෙනවා. ඒ කියන්නේ ලෙටර් එකක් දෙනවා. ඔයා කොහොමද ආයතනයේ වැඩ කරේ කියන එක ගැන. ඉතින් ඒක නිසා ඔයා පුහුණුව ලබන කාලයේ වැඩ කරන ආකාරය ඉතාම වැදගත්. ඒක ඔයා තවත් කම්පැනි එකක හරි තවත් ආයතනයක වැඩට යනකොට අනිවාර්යෙන් ඔයාගේ ට්‍රේනින් එකේ අර රිසල්ට් ෂීට් එකට අමතරව මෙන්න මේ ඔෆිස් එකකින් කියන්නේ ආයතනයෙන් දෙන සහතිකයත් අනිවාර්යෙන් බලනවා. ඒ දෙකම තියෙනවා නම් හොඳට ඔයාට ඕනම තැනක ජොබ් එකකට ඇප්ලයි කරලා ජොබ් එකක් ලබා ගන්න පුළුවන්. ඉතින් මේ ජර්මනියේ ගොඩාක් මේ වෘත්තීය පුහුණුවලට ඉල්ලුමක් තියෙනවා. මොකද ඒක තියරි එක වගේම ප්‍රැක්ටිකල් එකක් තියෙන නිසා. මොකද එතකොට අපි ඉගෙනගෙන අපිට ආයෙ පුහුණු වීමක් අත්‍යවශ්‍ය නැහැ. ඒ කියන්නේ අපිට අත්දැකීම් අපේ ඒ ඉගෙන ගන්න කාලය තුලම ලැබෙන නිසා. ඒ වගේම තමයි මේ ජර්මනියේ අවුස්බිල්ඩුන් එක යුරෝප් කන්ට්‍රීස් වල පිළිගන්නවා කියලා කියනවා. ඉතින් එතකොට ඔයාට ඕනම යුරෝප් කන්ට්‍රි එකක අදාළ ක්ෂේත්‍රයේ කියන්නේ ඔයා රැකියාව ඒ ක්ෂේත්‍රයේ විතරයි. ඒ ක්ෂේත්‍රයේ වෙනත් ආයතනයක රැකියාවක් හොයාගන්න පුළුවන්. ඉතින් ඊට අමතරව මම කියන්නම් කොහොමද ඔයාට පුළුවන් මේ අවුස්බිල්ඩුන් එකක් හොයාගන්න කියලා. ඉතින් අවුස්බිල්ඩුන් එකක් හොයාගන්න ඔයාට පුළුවන් Google එකේ සර්ච් කරන්න ausbildung.de කියන වෙබ්සයිට් එක. ඊට අමතරව ඔයාට පුළුවන් කියන්නේ මොනවා හරි ජර්මනියේ කම්පැනිස් තියෙනවනේ අදාළ හිතන්න ඔයා ඔටෝමොබයිල් ක්ෂේත්‍රයේ මොනවා හරි රැකියාවක් කරනවා කැමති නම් අවුස්බිල්ඩුන් එකට ඒ ක්ෂේත්‍රයට අදාළ කම්පැනිස් වල නම් ඒ වගේ හොයලා ඔයාට ඒ වගේ හෝම් පේජ් වල දාලා තියෙනවා මේ අවුස්බිල්ඩුන් තියෙනවා කියලා. ඉතින් එහෙමත් ඔයාට ඇප්ලයි කරන්න පුළුවන්. මම කියපු වෙබ්සයිට් එකට අමතරව ගොඩාක් ඉන්ටර්නෙට් එකේ හොයලා මේ ගැන ඇප්ලයි කරලා ඔයාට ඩිරෙක්ට් අවුස්බිල්ඩුන් වීසා එකක් හදාගන්න පුළුවන්. මේ අවුස්බිල්ඩුන් එකකට ඉන්ටර්විව් ගිහිල්ලා පාස් වුණොත්. ඉතින් ඒ කියන්නේ ආයතනය මගින් ඔයාව ගන්න කැමති නම් ඔයාට පුළුවන් ඒ විදිහට ලබා ගන්න. ඉතින් ඒ වගේම තමයි ඔයාට මේ අවුස්බිල්ඩුන් එක කරගෙන යන්න අපහසුයි වගේ නම් ඔයාට පුළුවන් ඒක අතහැරලා වෙනත් ක්ෂේත්‍රයකටත් යොමු වෙන්න. ඉතින් මෙන්න මේ විදිහට තමයි ජර්මනියේ අවුස්බිල්ඩුන් සිද්ධ වෙන්නේ. ඉතින් මේ වගේම කියන්නේ මේ ජර්මනියේ මේ ක්ෂේත්‍රයේ වගේම අවුස්බිල්ඩුන් වල වගේම සාමාන්‍ය සේවකයෙකුගේ පඩිය එතකොට කොහොමද මේ රක්ෂණ වලට කැපිලා කොච්චර ගාණක් සාමාන්‍යයෙන් ඉතුරුවක් වෙනවද කියන එක ගැන වගේම මේ අවුස්බිල්ඩුන් වල වාසි අවාසි ගැනත් මම අනිත් වීඩියෝ එකකින් අරගෙන එන්නම්. එහෙනම් හැමෝටම සුබ දවසක්. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එකෙන් ඔයගොල්ලන්ට වැදගත් කරුණු එකතු කරගන්න පුළුවන් වෙන්න ඇති කියලා. ඉතින් එහෙනම් ජර්මනියට එන්න බලාපොරොත්තුවෙන් ඉන්න ඔයාලා හැමෝටම සුබ පතන ගමන් සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙනම් ආයෙමත් අලුත් වීඩියෝ එකක් අරන් එනකම් ඔයගොල්ලෝ හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න.